ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේ 974 සිංගල් සික්සැක් මැෂින් එකකට මැෂින් පොඩි මෝටරයක් සවි කරගන්න විදිය සහ මැෂින් එකේ පීඩින් බෙල්ට් එක කැඩුනොත් හරි ඩැමේජ් වුනොත් හරි ඒක මාරු කරගන්නේ අලුතයක් දාලා මාරු කරගෙන ටයිමින් එක තියාගෙන මැහෙන්න හදාගන්නේ කොහොමද කියන එක තමයි අද කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද ඒක සවි කරගෙන ආපහු අපේ මැෂින් එක මැහෙන් තත්ත්වයට හදාගන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ඩොමෙස්ටික් 974 සික්සැක් මැෂින් එකක්. මේක මම හිතන්නේ ගොඩක් ගෙවල් වල තියෙනවා. මැෂින් එක ඉස්සර නම් කකුලෙන් මේ විදිහට පාගලා තමයි මේ මහන්න තිබුණේ. දැන් මේ පොඩි මෝටර තියෙනවා. පොඩි මෝටර හයි කරගෙන අපිට බොහොම ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ගොඩක් පැටර්න්ස් මේ විදිහට පැටර්න් 32ක් අපිට මහ ගන්න පුළුවන්. ඒ වගේම සික්සැක් මහ ගන්න පුළුවන්. බොඩි බබාලගේ ඇඳුම් වලට එහෙම නැත්නම් තමයි බ්ලවුස් වලට ස්කර්ට් වලට වගේ ලේඩීස් ඇඳුම් වලට ඩිසයින් මහ ගන්න ගොඩක් වටින මැෂින් එකක් මේ මැෂින් එක. ඉතින් අපි මේක කකුලෙන් පාගෙන අමාරුවෙන් මහනවට වැඩිය කොහොමද මෝටරයක් හයි කරගෙන මේක ලේසි කරගෙන මැෂින් එක වටිනාකම වැඩි කරගෙන මහන්න ගන්න කියන එකත් ඒ වගේම ඔයාලට පේනවා මෙතනට එනවා මේ විදිහේ බෙල්ට් එකක්. මේ බෙල්ට් එක මේ වීල් එකටයි සම්බන්ධ වුණාම තමයි මැෂින් එකේ පීඩින් එක එහෙම නැත්නම් පීඩොග් එක සහ නීල් එක හරියාකාරව වැඩ කරන්නේ. ඒ වගේම හුක් එක හරියාකාරව වැඩ කරලා ගෙතෙන්නේ. මේ හුක් එකයි නීල් එකයි අතර මේ සම්බන්ධතාවය තියාගන්නේ මේ වීල් දෙක හරහා තමයි. ඒ වීල් දෙක එක සමානව වැඩ කරන්න මෙන්න මේ විදිහේ බෙල්ට් එකක් අපිට වෙන්න වලින් ගන්න පුළුවන්. ගොඩක් සිංගර් වලින් ගන්න පුළුවන්. මේ නැත්තම් මැෂින් බඩු තියෙන කඩවල වලින් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ 37977 කියන වර්ගයේ මැෂින් බෙල්ට් එකක්. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද අපි මෝටරේ හයි කරගන්නේ කියලා. හරි, දැන් අපි බලමු කොහොමද මැෂින් එකට අපි මෝටරේ සෙට් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලට මෙන්න මේ විදිහට මේ මෝටරේ අපි ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ඇණයක් හයි කරන්න ග්‍රූව් එකක්. ඒ ග්‍රූව් එකට තමයි මැෂින් එකේ මෝටරේ හයි කරගන්න ඕනේ. මෝටරේ දාන්න කලින් අපි බෙල්ට් එක මේ විදිහට මේකට දාගෙන ඊට පස්සේ මේකට තියෙනවා මැෂින් එක කල්පෙන් ගත්තාම මේකට එනවා මෙන්න මේ වගේ ඇණයක් සහ වොෂර් දෙකක් එනවා. ඒ වොෂර් දෙක ගන්න අරගෙන ඉවරලා මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා බෙල්ට් එක දාගන්න. එතකොට ඔයාලට ලේසි. හරි. දාගෙන මෙන්න මේ විදිහට ඇණේ ටිකක් අතෙන් තද කරන්න පුළුවන් ප්‍රමාණය තද කරගෙන මේ බෙල්ට් එක ටිකක් තදට තියාගන්න. ගොඩාක් තද කරන්න එපා. සාමාන්‍යයෙන් තද වෙන මට්ටමට තියාගන්න. මේක ඇනේ තද කරනකොට මේක හොඳට තද වෙනවා. ඔයාලා මේකට මම මේ පවර් ටූල් එක පාවිච්චි කරනවා. ඔයාලා නියනක් පාවිච්චි කරන්න. විදිහට සිම්පල් වැඩක්. ඔය විදිහට මැෂින් එක බෙල්ට් එක දාගත්තට පස්සේ දැන් මේ මැෂින් එක දැන් අපි ගාවට කරන්න ඕනේ. දැන් අපිට මහන්න බෑ. මොකද යට බෙල්ට් එක ගැලවිලා තියෙනවා. යට බෙල්ට් එක අපි දාගන්න ඕනේ. දාගෙන ටයිමින් එක හදාගන්න ඕනේ. අපි බලමු කොහොමද ටයිමින් එක හදාගන්න කියලා. යට බෙල්ට් එක දාගෙන දැන් අපි මේ බෙල්ට් එක දාගනිමු. කොහොමද අපි බෙල්ට් එක දාගන්න ලේසියෙන් දාගන්න. දැන් එහෙම ගත්තොත්
මේක දාගන්න බෑ මේ බෙල්ට් එක මෙන්න මේ විදිහට අපිට දාගන්න පුළුවන් මෙහෙම මේක මෙහෙම දාගන්නත් පුළුවන් ඒකට බෙල්ට් එක ටිකක් ඉර වෙනවා මේ විදිහට මොහොම බෙල්ට් එක දාගන්න පුළුවන් අපිට මේකේ දාගෙන මේ මෙතන මේ කෑල්ලෙන් තියෙන්නේ මේ බෙල්ට් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට අද කරගන්න මේක ගොඩාක් අද කරගන්න එපා ගොඩක් අද කරගත්තොත් මැෂින් එක ගොඩක් හිර අතියක් එනවා දැන් මේ මෙතන තියෙන මේ යන්නේ බොරු කරගෙන අපිට නෝ සාමාන්‍ය ප්‍රමාණයකට එක්කෙනෙක් මේ ගාන තියෙදි බෙල්ට් මේක අද කරගන්න අද කරගෙන දැන් ඔයාලා හිතන්නේ අපි ඔක්කොම හරිද නෑ අපිට දැන් මේ දෙක ලින්ක් කරාට මේ දෙක සම්බන්ධ කරාට අපිට හුක් ටයිමින් එක අපිට හදා ගන්න ඕනේ කොහොමද අපි හුක් ටයිමින් එක හදාගන්නේ එහෙනම් අපිට කරන්න වෙනවා මේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ යන දෙක දුරු කරගන්න ඕනේ දෙක මේ විදිහට බුරු කරගත්තාම මේ විදිහට බුරු කරගත්තාම ඔයාලට පේනවා මේ හුක් එක නිකන් මේ කැරගෙනවා. දැන් අපි එක ඇණයක් සාමාන්‍ය ප්‍රමාණයට නිකන් මේක තද වෙන්නේ නැති ගානට තද කරගන්නවා. මට එහා පැත්තෙන් බලලා මේක තද කරන්න පුළුවන් නමුත් මට ඔයාලට පෙන්වන්න බැරි වෙනවා එහෙම වුණොත් ඒකින්ද මම ඒක පාස් කරලා තද කරලා පෙන්වන්න. දැන් ඔයාලට පේනවා මේ හුක් එක තියෙන ප්‍රදේශය. දැන් අපි කරන්න ඕනේ නීල් බාර් එක මේක නීල් බාර් එක උඩරින් මොහොම යට ගිහිල්ලා මේ පොයින්ට් එක මේ පේන වල පේන පොයින්ට් එක උඩරින්ම යට ගිහිල්ලා ආපහු එනකොට නීල් එකේ ඔයාලා දන්නවා නීල් එකේ අයි එක මම පෙන්නනවා නීල් එක ගාවල වලට මෙන්න මේකේ නීල් එකේ මෙන්න මේ ඔයාලට පේනවා මේ ස්කාර්ෆ් එකේ මෙන්න මේ හැඩයක් තියෙන කොටසේ නීල් එක මෙන්න මේ හරියන්නේ හුක් එකේ පොයින්ට් එක නීල් එකේ හෝල් නීල් එකේ නූල දාන හෝල් එකේ ඉඳන් මිලිමීටර් 2.5ක් විතර උඩට එහෙම නැත්නම් මෙන්න මේ නැම්මේ හරි මැදින් වගේ යන විදිහට හදා ගන්න ඕනේ. ඒ හදා ගන්න කලින් තව දෙයක් තියෙනවා කරන්න. ඒ හදා ගන්න කලින් ඔයාලා තව දෙයක් හදා ගන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලට පේනවා මේක සිංගල් නීල් මැෂ්ම ඒ වගේම 6x මැෂ්මේ එක කොටස් තියෙනවා. මේක බැරි වුණාත් ඔයාලා මෙහෙ තිබුණොත් මේක ඔයා අනිවාර්යෙන් 0 කරගන්න ඕනේ. ඒ කියන්නේ සිංගල් නීල් මැෂ්ම කර දා ගන්න ඕනේ. එතකොට තමයි නීල් එක හරි පොයින්ට් එකට එන්නේ. එහෙම නැත්නම් නීල් එක වල පේනවා මේක ඇඩ්ජස්ට් කරනකොට නීල් එක යනවා එක එක පැති වලට. එතකොට එහෙම මේකේ උඩට තියලා තිබ්බොත් 6x පැත්තට දාලා තිබ්බොත් ඔයාලා ටයිමින් එක අපෝ හැදුවට පස්සේ වෙනස් වෙනවා. ඒකාන්ත මෙන්න සිංගල් නීල් මැෂ්මට ටයිමින් එක තියාගෙන ඊට පස්සේ දැන් මේ විදිහට ඔක්කේ පොයින්ට් එක ගාවට අරගෙන ඒක පහළටම ගිහිල්ලා ආපහු එන අවස්ථාවේදී අයියේ මේ පොයින්ට් එකට මම තියාගන්න ඔයාලා මම අනිත් පැත්තෙන් පෙන්නන්නම් ඔයාලා නීල් එක තියලා තියෙන විදිය ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕනේ හන්ද මම මේ ටොක් එකක් ගැරෙව්වා ඔයාලට පේනවා
දැන් නීල් එකේ පොයින්ට් එකේ ඉඳලා මිලිමීටර් 2ක් 3ක් විතර වෙන්නේ. තව පොඩ්ඩක් උඩ ගන්න තිබ්බත් කවන්න නැහැ. මේ විදිහට මේ විදිහට නීල් එක තියාගෙන පැහැදිලි පේනවා ඉතින් මම හිතන්නේ. මම මේ විදිහට තියාගෙන දැන් අපි යට එන දෙක ආපහු තද කරගමු. දැන් අපි මේ එන දෙක හොඳට තද කරගන්න ඕනේ. විදිහට හොඳට තද කරගෙන මතක තියාගන්න ටයිමින් එක අපි තියාගන්න ඕනේ නීල් බාර් එක උඩරිම යට ගිහිල්ලා යට තියෙන මට්ටමට ඇවිල්ලා ආපහු උඩට එනකොට තමයි නීල් එකේ ස්කාප් එකේ මැද මට්ටම තියාගන්නේ. දැන් අපි ඉතිරි කෑලි ටික සවි කරගෙන බලමු කොහොමද මෙහෙන්නේ කියලා. ඒ වගේම බලන්න ආයෙ පාරක් වෙනස් වෙලාද කියලා ටයිමින් එක මේ විදිහට කරකවලා හරියට තියෙනවද කියලා. දැන් අපි ඉතිරි ටික හවි කරගමු. හරිනම් අපි දැන් මහලා බලමු කොහොමද. දැන් අපි ටයිමින් එක තියාගෙන බෙල්ට් එක දාලා ටයිමින් එක තියලා මෝටරේ හයි කරලා මෝටරේට පවර් දෙන හැටි නම් මම ඔයාලට පෙන්නුවේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාලට මෙතන ප්ලග් එකට මේකට ප්ලග් කරලා කරන්ට් එකට ගහන්න තියෙන්නේ. මහලා බලමු කොහොමද මෙහෙන්නේ කියලා. මෙන්න මේ විදිහ හොඳ මැස්මක් මෙන්න මෙහෙනවා. අපේන ලස්සනට සික්ස් එකේ මැහිලා තියෙනවා. මම විත් එක වැඩි කරලාත් බලමු. ඔන්න ඔය විදිහට තමයි ඩොමෙස්ටික් සිංගල් 6x 974 මැෂින් එකේ ටයිමින් බෙල්ට් එක ගියොත් ටයිමින් බෙල්ට් එක තියාගන්නේ සහ මෝටරය අවුරුද්දෙන් මෝටරයක් ගෙනල්ලා හයි කරගන්නේ. ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා දන්නවා මගේ අලුත් shop එක පොල් ගහ වෙලා ඕපන් කරා. මැෂින් ස්පෙයා පාර්ට් සහ මැෂින් මහාන මැෂින් අලුත් වැඩියාව සර්විස් අපි හැමදේම කරනවා. ඉතින් ඔයාලා පොල් ගහ වෙලාවට කෙනෙක් නම් මගේ shop එකට ඇවිල්ලා මගේ සේවාවන් ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරන්න, bell notification එක ඔබලා තියාගන්න, ඉස්සරහට එන වීඩියෝ බලන්න. ඉතින් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.